ඉතින් සුබ දවසක් හැමෝටම. ඉතින් ඔයා මේ දකින්නේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙන නාවින්න දුම්රිය ස්ථානය. ඉතින් මේ වෙද්දි ලංකාව පුරාම තියෙන ගොඩක් දුම්රිය ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙනවා. පෞද්ගලිකාංශයේත් සහයෝගය ඇතුව ඉතින් ඒ විදිහට ප්‍රතිසංස්කරණය වෙනවා බම්බලපිටිය දුම්රිය ස්ථානය. ඊට කලින් නවීකරණය වුණා තල්පේ දුම්රිය ස්ථානය, මරදාන, කොළඹ කොටුවත් ඒ විදිහටම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ නාවින්න දුම්රිය ස්ථානය. කැලණිවැලි දුම්රිය මාර්ගයේ තමයි පිහිටලා තින්නේ. ඉතින් ගොඩක් පහතින් තමයි මේ දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාව පිහිටලා තිබුණේ. ඉතින් ඒකට විසඳුමක් විදියට ඉතින් මේ දවස් වෙනකොට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් දුම්රිය වේදිකාව සහ දුම්රිය ස්ථානයේ යම් යම් නවීකරණ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් අඩි 2ක් විතර පහතින් තමයි මේ දුම්රිය ස්ථානයේ ඒ දුම්රිය වේදිකාව පිහිටලා තිබුණේ. ඉතින් මගී ජනතාවට දුම්රියට ගොඩ වෙන්නත් දුම්රියෙන් බහින්නත් ගැටලු සහගත තත්ත්වයක් තිබුණා. අනතුරු ඇතිවීමේ ඉඩකඩ වැඩි. ඒ විදියට දුම්රිය වේදිකාව පිහිටලා තියෙනකොට ඉතින් වර්තමානයේ වෙනකොට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඒකට විසඳුමක් ලැබෙනවා. ඒ වගේම නියමිත ප්‍රමිතියට ආබාධිත අයට පවා මේක මේ දුම්රිය වේදිකාවේ සීමාව දැනගන්න පුළුවන් විදිහට ඒ ආබාධිතයන් සඳහා වෙන් කරලා තියෙන තීරුව සහිතව තමයි මේ දුම්රිය වේදිකාව සංවර්ධනය වෙන්නේ. ඉතින් මේක තමයි තත්ත්වය මේ නාවින්න දුම්රිය ස්ථානය. අපි ගොඩක් දුම්රිය ස්ථානවල මේ වගේ සංවර්ධන කටයුතු සිද්ධ වෙන ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙන වීඩියෝ අරගෙන අවිල්ලා තියෙනවා. channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අපිව subscribe කරන්න, like එකක් දාන්න, ඔයාලට හිතෙන දේ comment එකක් දාන්න. තව කෙනෙකුට දකින්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තව වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා හැමෝටම.